හරි. කුලක් ගන්න මොකද කියලා තියෙන්නේ? සිසුන් 108 දෙනෙකු පාසලට පැමිණීමට වඩාගත් ප්‍රවාහන මාධ්‍ය පිළිබඳ තොරතුරු දැක්වෙනවලු. අසම්පූර්ණ වෙන රූප සටහනක් දැක්වේලු. හරි. සෑම සිසුවෙක්ම බස්රිය, මෝටරරිය හෝ දුම්රිය යන ප්‍රවාහන මාධ්‍ය තුනෙන් අඩුතරම එකක් හරි පාවිච්චි කරනවලු. ඔතන දත්ත දෙකක් දීලා තියෙනවා නේද? දැන් යාළුවා කියනවා සිසුන් 108 දෙනෙකු පැමිණීම පිළිබඳව කියලා කියනවා. ඒ කියන්නේ මේකේ සඳහන් වෙන්නේ 108 දෙනෙක් කියන එක ගැන. ඒ කියන්නේ සම්පූර්ණ දෙනා 108යිලු. හරි. ඊට පස්සේ කියනවා සිසුවෙකු කිසියම් සිසුවෙකුම බස්රියෙන්, දුම්රියෙන් හෝ මෝටරරියෙන් හෝ යන මාධ්‍ය තුනෙන් එකක්වත් අඩුම තරමේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ එන්න හැම 108 දෙනාම එන්නේ එක්ක මේ තුනෙන් එකක. ඒ කියන්නේ එළිය කවුරුත් ඉන්න බෑනේ. ඒ කියන්නේ එළිය බිඳුවයි. මේ රවුමින් මේ රවුම් තුනෙන් එළිය කවුරුත් ඉන්න බෑ. ඒ කියන්නේ එළිය බිඳුවයි. හරි. දැන් කියලා දෙනවා මෝටරරියෙන් ගමන් කරන කිසිම සිසුවෙකු දුම්රියෙන් ගමන් කරන්නේ නෑලු. හරි. ඊට පස්සේ කියනවා ඉහත අසම්පූර්ණ වෙන රූප සටහන පිටපත් කරගෙන PQ මගින් දැක්වෙන කුලක නම් කරන්න. හරි. දැන් කියලා දෙනවා නේද මෝටරරියෙන් ගමන් කරන මෝටරරිය කියන්නේ අපේ කාර්යය කියන කාර්යයෙන් ගමන් කරන කිසිම එකෙක් කෝච්චියෙන් ගමන් කරන්නේ නෑලු. හරිද? ඔය දුම්රිය කියන්නේ අප්පා කාර්යයෙන් ගමන් කරන කිසිම සිසුවෙක් කෝච්චියෙන් ගමන් කරන්නේ නෑලු. හරි. ඒ කියන්නේ මං හිතනවා නිකන් දැන් මේ දෙන්න එකෙන් අනිවාර්යෙන් කාර් එක වෙන්න ඕනේ. කාර් එක මෙයා වුණා කියලා හිතන්නකෝ. කාර් එක මෙයා වුණොතින් කාර් එකෙන් ගමන් කරන රවුම මේක දුම්රියෙන් ගමන් කරන ට්‍රේන් එක මෙන්න මේක. එතකොට මෙන්න මේ කොටසෙන් කියවෙනව නේද කාර් එකනුයි මේ කෝච්චියනු දෙකෙන්ම ගමන් කරන කොටසක් ගැන කියවෙනව නේද? අන්න ඒ කොටසක් නෑ කියන්නේ. එතකොට කාර් එකෙන් ගමන් කරන කිසිම සිසුවෙක් කෝච්චියෙන් ගමන් කරන්නේ නැහැ. එහෙනම් මේ රවුම් වෙන්න බෑ නේද? ඇයි මෙතන කැපෙනවනේ. මේ දැන කැපෙන්නේ නැති වෙනවා. එහෙනම් මෙන්න මෙයා තමයි කාර් එකෙන් වෙන්න ඕනේ. කාර් එකෙන් මෝටරරිය දාමු. මෝටරරිය කියන්නේ කාර් එක කියලා. කාර් එක. එහෙනම් මෙයා කවුද වෙන්න ඕනේ? මෙයා බස් එක වෙන්න ඕනේ. මෙයා බස් එක. හරි. ඒක ලකුණු කරගත්තා. එතෙන්ට ඇවිල්ලා කෙලින්ම ලකුණු තියනවා බං. ඇවිල්ලා ලකුණු දෙකක් දුන්නා බලමු ලකුණු බෙදන්න කියන. ඊට පස්සේ ක්‍රමයක දෙක. කාර් එකෙන් හෝ දුම්රියෙන් හෝ ඒ කියන්නේ කාර් එකෙන් හරි කෝච්චියෙන් හරි ගමන් කරන සිසු සංඛ්‍යාව 63යිලු. ඒ කියන්නේ කාර් එකෙන් හරි මෙන්න මේ රවුම මේ රවුම හරි දුම්රියෙන් හරි කියන්නේ මෙන්න මේ රවුම. ඒ කියන්නේ මුන් දෙන්නගේ එකතුව ගැන වගේ කියන්නේ බලමු. ගමන් කරන සිසු සංඛ්‍යාව 63යිලු. හරි. කාර් එකෙන් හෝ කෝච්චියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව 63යිලු. දෙන්නගේ එකතුව 63යිලු. හරි. කොහොමද තියෙන්නේ? 63 කි. බස්රියෙන් පමණක් ගමන් කරන ඉතින් හරිනේ. බස්රියෙන් පමණක් කියන්නේ මෙන්න මේ කෑල්ල නේද? බස්රියෙන් කියන්නේ මෙන්න මේ කෑල්ල. ඉතින් සම්පූර්ණ කොටසෙන් මේ රවුන්ඩ් එක අඩු කරා නම් හරි නේද? ඒ කියන්නේ 108න් එතකොට 63ක් අඩු කරා නම් හරි නේද? මේ රවුන්ඩ් දෙන්නගේ එකතුව 63 කියලා මට දුන්නනේ. එතකොට 63. එනවා උත්තරේ 45ක්. ඉතින් ලේසි. හරි. එතකොට මම මේ දත්ත මෙතෙන් දාගන්නවා 45යි. මේ දත්ත දාගන්න නැත්නම් පස්සේ බලද්දී මේ පේන්නේ නැහැ ඊළඟට අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. හරි. ප්‍රශ්නට උත්තර ගන්න විදිය 45යි. ඊට පස්සේ තුන්වෙනියෙන් හදිනවත් මෝටරරියෙන් ඒ කියන්නේ කාර් එකෙන් ගමන් කරන සිසු සංඛ්‍යාව 23. කාර් එකෙන් කියන රවුම මෙන්න මේකනේ. ඒ කාර් එකෙන් ගමන් කරන සංඛ්‍යාව 23යිලු. දැන් බලන්න කාර් එකෙන් ගමන් කරන රවුම කොටස් දෙකකට බෙදලා තියෙනවා. එතකොට මෙයාලා කියලා තියෙන්නේ කිසිම විශේෂයක් නැහැ. මෝටරරියෙන් ගමන් කරන සංඛ්‍යාව 23. ඒ කියන්නේ මෝටරරියෙන් ගමන් කරනවා කියන්නේ මොන කැලද දන්නේ සම්පූර්ණ රවුම 23 කියලා කියන්නේ. ඒකින දාරින් දා ගන්නවා. නම් දුම්රියෙන් ගමන් කරන සංඛ්‍යාව කීයද? අන්න දුම්රියෙන් ගමන් කරන. ඒ කියන්නේ මේ රවුම. මෙන්න මේ රවුම. ඉතින් මේකත් හරිනේ. මෙන්න මේ රවුමනේ අහලා තියෙන්නේ. මෙන්න මේ රවුම අහලා තියෙන්නේ. ඉතින් සම්පූර්ණ එකෙන් මෙන්න මේ කොටස් දෙකම අඩු කරා නම් හරිය නේද? මේ මේස එළියෙන් තියෙන කොටසයි මෙන්න මේ රවුම් මේ පළුවයි මේ රවුමයි අඩු කරන හරිය නේද? ඉතින් මේ කොටසම 23යි නම් මේ රවුම 23යි නම් මේ කෑල්ල 45යි නම් මට මේ කෑල්ල ගන්න පුළුවන් නේද? කොහොමද? 23යි 45යි එකතු කරලා දානවා. මුලින්ම 23යි 45යි එකතු කරලා දානවා. කීයක්ද එන්නේ? 5 3ටයි 8ටයි. 108න් 68ක් අඩු කරා නම් හරිය නේද? එතකොට එනවා 40ක්. ඔන්න කෙලින්ම උත්තරේ. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ රවුම 40යි කියන එක නේද? සම්පූර්ණ රවුම 40යි. ඒ දත්ත දාගන්න. දැන් බැරි වෙලා මෙතන 45 අතන හෙව්වා මෙතන දාගන්න බැරි වුණා. හොයාගන්න බෑනේ හිතා ගන්න අමාරුයි.
ඒතර ආයි කියවන්න ඕනේ. ඒකින්ද ගේ ගත්ත ගාම කෙලින්ම දාගන්න. හරි. එතන හරි. 40යි. ඊට පස්සේ මොකද දාලා තියෙන්නේ? 4 වෙනි. හරිද? 4. ඔව්. බස්රියෙන් හෝ ඒක බස්රියෙන් බස් එකෙන් හෝ කෝච්චියෙන් හෝ ගමන් කරන සංඛ්‍යා 99. ඒ කියන්නේ බස් එකෙන් හරි කොයි බස් එක? අනේ බස් එක හෝ දුම්රියෙන් හෝ දුම්රියෙන් කියන්නේ අන්න මේක. මේක හරි මේක හරි. හරි. ගමන් කරන සංඛ්‍යා 99ක් නම් මෝටරියෙන් පමණක්. ඒ කියන්නේ බස් එකෙන් හරි දුම්රියෙන් හරි ගමන් කරන ඔක්කොම 99යිලු මෝටරියෙන් විතරක් අහනවා. ඉතින් මේක ඇදලා එහාදී අරකමයි. සම්පූර්ණ එකෙන් මේ රවුන්ඩ් එක අඩු කරා නම් හරි නේද? ඒ කියන්නේ 108න් 99ක් අඩු කරා නම් හරි නේද? 108න් 99ක් අඩු කරනවා. මේ රවුන්ඩ් එකේ එකතුව මට දුන්න 99 කියලා. ඒ කියන්නේ බස් එකෙන් හරි කෝච්චියෙන් හරි ගමන් කරපු ඔක්කොම 99යි. එතකොට 108න් මේ රවුන්ඩ් එක කරනවා 99යි. එතකොට උත්තරේ නැකෙලින්ම කීයද දෙන්නේ? 9. අන්න 9. ඒ කියන්නේ කාර් එකෙන් විතරක් ගියා 9 දෙනෙක්. කාර් එකෙන් විතරක් 9 දෙනෙක් ගියා. ගත්ත දාගමු. 9යි. හරි. බලන්නකො. මෙතන 9යි. ඊළඟ මොකද කියලා තියෙන්නේ? බස් එකෙන් හරි දුම්රියෙන් හරි ගමන් කරන සිල් සංඛ්‍යාව. දැන් පස්සේ කියන්නේ බස් එකෙන් හරි කෝච්චියෙන් හරි. ඒ කියන්නේ හරි නෙමෙයි සහ තියෙන්නේ. ඔව්. බස් එකෙන් සහ දුම්රියෙන්. ඒ කියන්නේ බස් එකෙන්යි කෝච්චියෙන්යි දෙකෙන්ම ගමන් කරන සිල් සංඛ්‍යාව. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ල. ඇයි මේ රවුන්ඩ් එක ඡේදනය වෙලානේ තියෙන්නේ. එතකොට බස් එකිනුයි දුම්රියෙනුයි දෙකෙන්ම බස් එකිනුයි දුම්රියෙනුයි දෙකෙන්ම කියන එක මේ කෑල්ලෙන් අදහස් වෙන්නේ. දෙකෙන්ම ගමන් කරන සිල් සංඛ්‍යාව බස් එකෙන් සහ මෝටර් කාර් එකෙන් ගමන් කරන සිල් සංඛ්‍යාවක දෙගුණයක්ලු. ඒ කියන්නේ බස් එකෙන් සහ මෝටරයෙන් කියන කොටස වෙන්න මේක. මෙන්න මේ මම තිද්දාන්නම් කර. මෙන්න මේ කොටස වගේ දෙගුණයක්ලු. මෙන්න මේ කොටස වගේ දෙගුණයක්ලු මු. හරි. නැත්නම් මාධ්‍ය තුනෙන් එකකින් පමණක් ප්‍රවාහනය ගන්නා සිසුන් සංඛ්‍යාවයි. ඒ කියන්නේ මාධ්‍ය තුනෙන් එකකින් විතරයි. දෙකෙන්ම ගන්න නැහැ. එකකින් විතරයි. ඒ කියන්නේ මෙන්න මේ කොටසයි මෙන්න මේ කොටසයි මෙන්න මේ කොටසයි නේද? ඒ කියන්නේ 9යි 45යි මෙන්න මේ කොටස. මේ කොටස දන්නේ නැහැ. ඒක හොයාගන්න කියලා තමයි කියන්නේ. ඒක කොහොමද වෙන්නේ? දැන් බලන්නකෝ. මේ රාවම 23යි කියලා මම දන්නවා. දත්තාගත්ත එකටම හරි 23යි. ඒකෙන් එක පළුවක් 9යි. එහෙනම් මේ පළුව කොහොමද හොයාගන්නේ? 23යි 23න් 9ක් අඩු කරනවා. එතකොට කීයද දෙන්නේ? 14ක් එනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටස ඇවිල්ලා මට කෙලින්ම ගන්න පුළුවන් 14යි කියලා. ඇයි මුළු රාම 23යි ඒකේ එක පළුවක් 9යි. එහෙනම් අනිත් පළුව 23න් 9ක් අඩු කරපුවම 14යි. හරි. ඊට පස්සේ කිව්වා මෙන්න මේ පළුව වගේ දෙගුණයලු මෙන්න මේක. හරි. මෙන්න මේ පළුව වගේ දෙගුණයලු මෙන්න මේක. ඒ කියන්නේ මේකේ ඉන්න සිසු සංඛ්‍යාව වගේ දෙගුණයක් මේකේ ඉන්නවා කියන එක. එතකොට 28 නේද? 14 දෙකෙන් ගුණ කරා 28. හරි. එතන කෑල්ල හොයාගන්න. එතකොට බලන්න 28යි. දැන් මට ඕනි මේ කෑල්ල නේද? මේ කෑල්ල නේද මට ඕනි වෙලා තිබුණේ. එයා ලැබුවේ මේ කෑල්ල එකතු වෙලා. ඒකද මම මුග් එකතුව දන්නේ නැහැ. ඒකින්ද දැන් මට මේක හොයාගන්න පුළුවන්. කොහොමද? මේ සම්පූර්ණ රවුම 40යි. ඒකේ එක පළුවක් 28යි. එහෙනම් අනිත් පළුව කීයද? 40න් කෙලින්ම අඩු කරන්න 28. එනවා කෙලින්ම 12ක්. මෙන්න මෙතන 12යි. දැන් ගමු ඔක්කොම එකතුව. 12 ධන 9 ධන 45. දැන් එකතු කරන්න මේ දෙන්න එකතු කරපුවම 21ක් එනවා. 21යි 45 කරන 66යි. ඔන්න 66යි. එකතු 66යි. ඒකනේ හල් දෙන්නේ බස් එකකින් එකකින් පමණක් ප්‍රවාහනය කරන සිසු සංඛ්‍යාව. මෙන්න මේ කොටස. මේ කොටස් ටික දැනගෙන ඉන්න ඕනේ ඉතින්. කොටසෙන් කී වෙන්නේ මොකද්ද? මේ සම්පූර්ණ රවුම් දුම්රිය. මෙන්න මේ 12කින් දුම්රියෙන් පමණක්. මේ 28 කියන්නේ බස් එකකින් දුම්රිය දෙකෙන්. මේ 45 කියන්නේ බස් එකකින් විතර. ඇයි ඒ කැලේ ඡේදනය වෙලා නැහැ. මෙන්න මේ කොටස කියන්නේ දුම්රියයි බස් එකකින් දෙකෙන්ම කියන්නේ. මේ 9 කියන්නේ මෝටර් එකකින් විතරක් කියන එක. මේ එළියෙන් තියෙන එකකින් මේ තුනෙන් එකකින් නෙමෙයි කියන එක. ඒ කොටස් ටික දැනගෙන හිටියනම් මේකට මේ සියම කරන්න තිබුණා. දැක් නෑ ඉතින් විනාඩි 10යි ගියේ. හරි ලේසි. පැය වගේ ගණන් තියෙන්නේ.